දරාවි. ඒ අස්වැසුම පරිගණක දත්ත මත ඒ තේරීමේ ක්‍රියාවලිය තුල අස්වැසුම අවශ්‍ය විශාල පිරිසක් අද සමාජය තුල ඉන්නවා. හැබැයි ඒ අස්වැසුම අවශ්‍ය පිරිස ඒ සමහරට ඒ දත්ත මත පරිගණක මගින් ඒ තෝරීමේ ක්‍රමවේදය තුල ඔවුන්ට අර ඉඩකඩ නැති වෙලා තිබෙනවා. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම විශ්වාස කරනවා මේ රටේ අස්වැසුම ලැබිය යුතු නිවර්ති පුද්ගලයන් රාශියක් ගම්වල ඉතාමත් අමාරුවෙන් ජීවත් වෙන මොහොතේ අපේ රජයක් විදිහට මේ වැඩපිළිවෙල යම් සංශෝධනයක් කරන්න පුළුවන් නම් වටිනවා කියන කාරණේ සිහිපත් කරනවා. විශේෂයෙන්ම අපි දන්නවා ප්‍රාදේශීය ලේකම් තුමන්ලා හමු වෙන තමයි අස්වැසුම නැති ඒ ආතන යම් වල තාත්තල යන්නේ. අපිට පුළුවන්කමක් තිබෙනවා නම් ප්‍රාදේශීය ලේකම් නිලධාරී මහත්මීන්ට යම් බලයක් ඒ අස්වැසුම තෝරා ගැනීමේදී ඒ අස්වැසුම නැති අම්මා තාත්තා පිළිබඳව ඒ සඳහා තීරණයක් ගන්න ඒ සඳහා අස්වැසුම ලබා දීමේ වැඩපිළිවෙල සඳහා ඔවුන්ගේ නිර්දේශයක් ලබා දීමේ කටයුතු ඉෂ්ට කරන යම් වැඩපිළිවෙලක් සකස් කරන්න පුළුවන් නම් වටිනවා කියන කාරණයක් මේ මොහොතේ සිහිපත් කරන්න ඕනේ.